හලෝ ගයිස්, අද මම හදනවා රසමරස සෝයා ඩෙවල් එකක්. ඉතින් අපි බලමු කොහොමද මේක හදාගන්න කියලා. මුලින්ම අපි සෝයා මීට් ටික අරගෙන තැම්බෙන්න තියන්න ඕනේ. ලුණුත් දාගන්නවා. හරි. දැන් අපි මේ ටික තැම්බෙනකන් යමු ලුණු ටික කපා ගන්න අපේ ඩෙවල් එකට අවශ්‍ය කරන. ඊට පස්සේ මම කැරට් ගෙඩියුත් කපා ගන්නවා. ඔහොම කොටු හැඩයට කපා ගන්නවා අපි ලෑස්ති. ඔන්නෝම කොටුවට කපා ගන්න. ඒක ලස්සනයිනේ. ඊට මාළු මිරිස් කාරලකුත් අරගෙන ඒකත් මම කොටුවට කපා ගන්නවා. ඊට පස්සේ මම රම්පේ කෑල්ලකුත් අරගෙන තියෙනවා. ඊට පස්සේ අපි සෝයා මීට් එකට කහයි මිරිස් කුඩු දාගෙන හොඳට අනා ගන්නවා. ඊට පස්සේ තාච්චියක් අරගෙන ඒකට තෙල් ටිකක් දාගත්තා. තෙල් ටික දාගෙන ඉවර වෙලා අර සෝයා මීට් ටික තෙලේ වැද ගන්න තමයි තියෙන්නේ. ඊට පස්සේ වහම තෙලෙන් බාගෙන ඉවර වෙලා අපිට තියෙන්නේ තව තාච්චියක් අරගෙන ඒකට තෙල් ටිකක් දාලා රත් වෙන්න තියලා ඒකට මම කලින්ම සුදු ලුණු වංගෙඩියට දාලා කොටලා තියාගත්තා. ඒ සුදු ලුණු පොතුත් එක්කම තමයි මම තලලා තින්නේ. එතකොට තමයි ගොඩක්ම රස. ඊට පස්සේ අර ලුණුයි ඔක්කොම දාලා ටෙම්පරාදු කරලා ලුණු කෑලි මිරිස් ගම් මිරිස් බැදපු මිරිස් කුඩු සෝයා සෝස් තක්කාලි සෝස් දාලා සීන් චුට්ටකුත් දානවා මම. ඊට පස්සේ අර සෝයා මීට් පැකට් එකට හැම වෙන මික්ස්චර් එකනොත් දා ගන්නවා. දාලා මික්ස් ඊට පස්සේ අපි අර කොටුවට කපාගත්ත ලස්සනට කැරට් ඒ කැරට් ටිකත් අපි දා ගන්නවා. ඊපස්සේ මාළු මිරිසුත් දා ගන්නවා. දාගෙන ආයෙත් මික්ස් කරන්න තමයි තියෙන්නේ. මික්ස් කරලා ඊට පස්සේ දාගන්නවා අපි අර බෙදගත්ත සෝයා මීට් ටික. දාගෙන ඉවරත් හොඳට මික්ස් කරගන්න තියෙන්නේ. මම ටෙම්පරාදුර දාගත්ත සුදු ලුණු අර මම පොතුත් එක්කන දාගත්තේ. මම මේ සුදු ලුණු පොතු ටික මේ වෙලාවේ අයින් කරගන්නවා. අපේ අම්මා කහවත් වීලා තිබ්බා. ඒක නිසා මම හදාගත්තා සෝයා මීට් ඩෙවල් එක කන්න. දැන් අපේ අම්මා හදලා තිබ්බා අල තෙල් දාලා වම්බටු ලුණු සලාදයක් හදලා තිබ්බා. ඒකයි බිත්තරේකුයි එක්ක බෙදාගෙන අනාගෙන කාගෙන යන්න තමයි දැන් තියෙන්නේ. දැන් ඉතින් මං කනවා දිහා බලාගෙන ඔයාලත් බඩගිනි හදාගෙන මේ වගේ හදාගෙන කන්න. මේ මම වොයිස් කරපු පළවෙනි වීඩියෝ එක. ඉතින් මෙච්චර වෙලා බලන් හිටියනම් අහන් හිටියනම් ඔයාට thank you so much.